හැබැයි මං වෙන්න කැමති ඩොක්ටර් කෙනෙක්. ඒකට හේතුවක් තියෙනවා. පොතක් ලියන්න හිතක් තිබ්බම ඇති. මං මිස්ට අතක් වෙන්නම්. සෙලාන් බැංකුව. රවීෂ කියන්නේ රවීෂගේ නම කියන්නේ සූර්යනේ. රවිෂ කියන්නේ සූර්යයා. ඔව්. රවීෂ ඒ නමේ අර්ථය ලෝකෙට පෙන්වන්න කැමති කෙනෙක් තමයි. හරි ෂෝක්නේ. සූර්ය කියන්නේ බැබලෙන දෙයක්. බැබලෙනා වගේම සූර්ය අපිට එළිය දෙනවනේ. ඔව්. ඒතකොට රවීෂරත් ඕනේ මේ වගේ බැබලෙන්න, ඒ වගේම තවත් කෙනෙක්ට එළියක් දෙන්න. හරිම හොඳයි නේ. බලාපොරොත්තු තමයි රවීෂ කියන්නේ. ඔයා හරිම ආඩම්බරයි Taman ගැන නේ. ඔව්. කොච්චර මං ගොඩක් ආඩම්බර වෙනවා. මං ගැන. ඇයි ආඩම්බර වෙන්නේ? ආඩම්බර වෙන්නේ ඉතින් මං සතුටුයි. මම මේ මං කොච්චර හැකියාවන් තියනවද, මං ඒක කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද කියන එක ගැන. මං ගොඩක් සතුටු වෙනවා. ඔයා දැන් කිව්වා මට දිලිසෙන විදිහ ගැන. සූර්යයා දිලිසෙන විදිය ගැන. හරි. එතකොට සූර්යයා ලෝකයට උදව් කරනවා කියලා කිව්වා. කොහොමද සූර්යයා ලෝකයට උදව් කරන්නේ? දැන් මේ හිරු එළිය ඇත්තන ගැන මං කළුවරට කැමති කෙනෙක්. ඒ වුණාට දැන් හිරු එළියෙන් කොච්චර වැදගත්කමක් සිද්ධ වෙනවද? දැන් අපි මේ හුස්ම ගන්න වායුවත් ෆොටෝසින්තසිස් හරහා තමයි ලැබෙන්නේ. ඒතර ඒකටත් හිරු එළිය ඕනනේ. ඒතර අපේ එළිය දකින්න හිරු එළිය ඕන. මේ වෙද්දි ලයිට්ස් ඒ ඔක්කොම ඉන්වෙන්ට් කරලා තිබුණාට ඉතින් මුලින්ම අපේ මේන් සෝස් ඔෆ් එනර්ජි ගත්ත ඒත් සූර්යයානේ. සූර්යයානේ. එතකොට සූර්යයා ගොඩාක් වශයෙන් අපේ මිනිසුන් විතරක් නෙවෙයි සත්ත්ව ප්‍රජාවට සබාදාමර විශාල සේවයක් කරනවා. ඒතක පේන්නේ නැහැ ගොඩක් දෙනෙක්ට. සූර්යයා පේනවා. ඒත් එයාගේ අර ඉම්පෝර්ටන්ස් එක ගොඩක් දෙනෙක්ට පේන්නේ නැහැ. දැන් කෙනකින් අහුවොත් එයා දන්නවා සූර්යයා ගින් ලැබෙන දේවල්. ඒ වුණාට ඒක සමාජයේ කියවේ නැති දෙයක් නේද? ඒක ටිකක් අර ඉග්නෝ වෙච්ච මේ ටොපික් එකක්. ඒ වුණාට සූර්ය ගොඩාක් ලොකු මේකක් කරනවා. ඒතර මටත් ඕනේ එහෙමයි. මට ඕනේ සේවයක් කරන්න. හැබැයි මට ඒක පොපුලර් කරන්න ඕනේ නැහැ. මට ඒක මේව ලෝකෙට වෙනවනේ මම මේක කරා මෙහෙම කරා කියලා මට කරන්න ඕනේ. ඒක වෙන්නන්න ඕනේ නැහැ. මට ඕනේ ඒ වගේ කෙනෙක් වෙන්න තමයි ඕන. දැන් ඇත්තටම කියනවා නම් මගේ ඇම්බිෂන් එක තමයි ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒක නිසා තමයි මම මේ A level වලට බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එක කරන්නේ. හරි. හැබැයි මම සයන්ස් වලට වැඩි කැමැත්තක් නැහැ. අයියෝ. මම ඇත්තටම වැඩියෙන් කැමති ආර්ට් ස්ට්‍රීම් එකට. ජෝග්‍රෆි, හිස්ටරි ඒ වගේ ආර්ට්ස් සබ්ජෙක්ට් වලට තමයි කැමති. හැබැයි මං වෙන්න කැමති ඩොක්ටර් කෙනෙක්. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මම ආසයි තවත් කෙනෙක්ව සතුටු කරන්න. තවත් කෙනෙක්ව සතුටු කරලා ඒකෙන් සතුටු වෙන්න මං ආසයි. ජීවිතයට කෝටියක්